ස්වාමිනී ඔබගේ කනනම මට උත්තර දුන්නේ. මක්නිසාද මම දුප්පත්මි, දිලිඳුමි. මාගේ ප්‍රාණය රක්ෂා කළමි. මක්නිසාද මම භක්තිවන්තයෙකි. මාගේ දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි විශ්වාස කරන ඔබගේ මෙහෙකරුවා ගැලවෙමු. ස්වාමිනී දවස මුළුල්ලේම ඔබට හඬා සිටින දෙවියන් මට කරුණා කළමි. ස්වාමිනී ඔබ දෙසට මාගේ ආත්මය ඔසවන බැවින් ඔබගේ මෙහෙකරුවාගේ ආත්මය ප්‍රීතිමත් කරගන්න. මක්නිසාද ස්වාමිනී ඔබ යහපත්ය. හමාවෙන්ට සූදානම් සේක. ඔබට යාඥා කරන සියල්ලන්ට ඔබ බොහෝ කරුණාවන්තය. ස්වාමිනී මාගේ යාඥාවට කන් දුන්නේ නැත. මාගේ කන්නල ශබ්දය ඇසුව මැනව. මාගේ විපත්ති දවසේදී ඔබට යාඥා කරන්න. මක්නිසාද ඔබ මට උත්තර දෙනසේක. ස්වාමිනී දෙවිවරුන් අතරේ ඔබට සමාන කිසිවෙක් නැත. ඔබගේ ක්‍රියාවන්ට සමාන වූ ක්‍රියාද නැත. ස්වාමිනී ඔබ මෙව් සියලු ජාතිහු ඔබ ඉදිරියට ඇවිත් නමස්කාර කරමින් ඔබගේ නාමයට ගෞරව කරන්නෝය. මක්නිසාද ඔබ උතුම්ය ආශ්චර්ය ක්‍රියා කරනසේක. ඔබ පමණක් දෙවියන් වහන්සේද. උදෑසන ස්වාමීන් වහන්සේ නමස්කාර කරන පිරිස දැන් සිටිනා වූ හැම කෙනෙක් යේසුස් වහන්සේගේ නාමයෙන් තාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. අපි දේවය ආරම්භ කරමින් ඉතිරි විශ්වනා වූ ගීතාව ගායනා කරමු. නමුත් ගීතාවලිය 28 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයෙන් මෙසේ සංවිධාන මාගේ ශක්තිය මාගේ කලිව මම එතුමා කෙරෙහි විශ්වාසය තැබෙමි. උන්වහන්සේ අපේ නම නෑ කියලා සිතුණා. උන්වහන්සේ අප සෑම මොහොතකදීම ඉන්න අප සමග. අපි උන්වහන්සේට කතා කරමින් අපි ඉන්නකොට අපිට ආශිර්වාද කරනවා. ඒ සීමාවන් පුරුක අපව ආරක්ෂා කරන්න කියලා.
කියලා හිතෙනවා. අපි සියලු දෙනාම යාඥාවෙන් මේ ගීතිකා ගන්නවා.
අපගේ දෙවියන් වහන්සේ කාලයට සීමා වෙච්ච දෙවි කෙනෙක් නෙමෙයි. ආරම්භයත් උන්වහන්සේ, අවසානයත් උන්වහන්සේ. උන්වහන්සේට නොදැනුවත්ව කිසි දෙයක් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ මහිමය. උන්වහන්සේ අන්ධකාරයෙන් පිරි ලෝකයට එළියක්. උන්වහන්සේ අප සියලු දෙනා ගැනම සිතන සියලු දෙනාටම ආදර කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේට තවදුරටත් ප්‍රශංසා කරමින් ගායනා කරමු. The splendor of the King, clothed in majesty. Let all the earth rejoice. අපි වාඩි වෙන වෙලාවේදී තවදුරටත් යාඥාපූර්වක සිටිමු.
අපි විශේෂයෙන් යාඥා කරමු අපේ දේශය උදෙසා විදේශීය ආශිර්වාද කරන මෙන්න ඉල්ලා සිටිමු. එවැගේම අපි යාඥා කරමු අපේ සභාවන් ගැන ශ්‍රී ලංකා බැප්ටිස්ට් සභාව තුළ කරන්නා වූ සියලුම සේවාවන් වලට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලා සිටිමු. අපේ සභා පවුල ගැන යාඥා කරමු. අපේ සභා පවුලේ සෑම ජීවිතයක්ම අපි දෙවියන් වහන්සේ වෙතට ඔසවමු. සභා පවුලේ රෝගාතුරව සිටිනා වූ කීප දෙනෙක් සිටිනවා. ඔබට මතක් වෙන්නා වූ යම් කෙනෙක් සිටිනවාද මේ වෙලාවේදී ඔවුන් ගැන ඔබ යාඥා කරන්න. අපි හැම කෙනෙකුම දෙවියන් වහන්සේ වෙතට ඔසවමු. දෙවියන් වහන්සේගේ සුවේ සමාදානයේ ප්‍රීතිය අත්දකින්න සලස්වන මෙන්න. දයාවන දෙවි පියාණන් යේසුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසන අපි වහන්සේගේ පාමුලට යනවා නැවතත්. ඔබට ස්තුතියි වහන්සේගේ අභිමුඛයට පැමිණෙන්නට. වහන්සේගේ අභිමුඛයේ ගයන්නට. වහන්සේ අපට කළා වූ සියලුම දේ ගැන සිහි කරමින් ස්තුති කරන්නට දුණු කරුණාව නිසා. සමිඳුනේ මේ වෙලාවේදී අපි යාඥා කරන විශේෂයෙන් විදේශයේ ගැන ස්වාමිනී විදේශයට ආශිර්වාද කරන්න ස්වාමිනී. විදේශයේ ස්වාමිනී මෙටි තිබෙන්නා වූ මේ තාමත් වේදනාත්මක අමාරු තත්ත්වයේ තුල විදේශයේ ස්වාමීන් වහන්සේ ගොඩ එන්නට වහන්සේගේ ආශිර්වාදය අවශ්‍යයි ස්වාමිනී. ස්වාමිනී ජනාධිපතිතුමා ඇතුළු ස්වාමිනී සියලුම නායකයන්ට මඟ පෙන්වීම දෙන්න මේ ස්වාමීන් හැම කාරණාවක්ම හරියාකාරව කළමනාකරණය කරන්නට කිරීමට ස්වාමිනී. වහන්සේගේ සිල් සම්පූර්ණ සියලුම නායකයන් ඔවුන් ස්වාමිනී කරන්නා වූ සියලුම කාරණාවන් බාර කරනවා. විදේශීය ආදායම ගෙන දෙන්නා වූ සාමාන්‍ය සෑම අංශයක්ම බාර කරනවා. වහන්සේ හැම දෙයකටම ආශිර්වාද කරන්නේ. ඒ වගේම ස්වාමීන් අපි බැප්ටිස්ට් සභාව ගැන ස්තුතියි. ස්වාමීන් දේශීය පුරා ස්වාමීන් සභාව තුළින් වෙන්නා වූ සියලු සේවාවන් වහන්සේ කරන්නා වූ සියලු ආශිර්වාදයන් ගැන ස්තුතිවන්ත වෙන අතර සභාවක් ලෙස අපිට වෙන්නා වූ අභියෝගයන් ස්වාමීන් වහන්සේ සියල්ලකට බාර කරනවා. ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්න ඒ සියලුම අභියෝගයන් අමුවේ වහන්සේගේ ආස්තය අත්දකින්න පිණිස වහන්සේගේ පුදුමකම අත්දකින්න පිණිස ස්වාමීනි ඒ සියලු දෙනා බාර කරන අතර අපේ ස්වාමීන් වහන්සේ ක්‍රිස්තිකායේ ස්වාමීනි සභාපතිතුමා ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේ නායක කණ්ඩායමකට බාර කරනවා. ඔවුන්ට ප්‍රඥාවද මඟ පෙන්වීමද ලබා දෙන්න. සභා පවුලද බාර කරනවා ස්වාමීනි. සභා පවුල තුළ වහන්සේගේ කරුණාව ආශිර්වාදය නිරන්තරයෙන්ම තබන්න. ස්වාමීනි විශේෂයෙන් යාඥා කරනවා මේ සභා පවුලට අය විදේශගතවල සිටිනා වූ සියලුම දෙනාගේ ජීවිත වහන්සේ වෙතට ඔසවනවා. සුදාත්මිනී වහන්සේ හැම කෙනෙකුටම අතගසන්න. වහන්සේගේ ආශිර්වාදයේ සුවේ සමාදානයේ රැකවරණය අත්දකින්න සලස්වන්න. ස්වාමීනි අපි දන්නවා මේ වෙන විටත් සභා පවුලේ ස්වාමීනි බොහෝ අය රෝගාතුරව සිටිනවා. සමිඳුනේ අපි වහන්සේ වෙතට ඔසවනවා. ඔන්න වහන්සේගේ සුවය අපි ස්වාමීනි ඉල්ලා සිටිනවා. වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ ඉල්ලීම ආක නොදමන දෙවියන් වහන්සේ නිසා ස්තුතිවන්ත වෙන අතර සෑම ජීවිතයකටම ස්වාමීන් වහන්සේගේ පුදුම ආස්තම අත්දකින්න වහන්සේ සැලැස්වෙන්නව ආශිර්වාද කරන්න පුදුම දේ කරන්න වහන්සේගේ බලය ආස්තයට බාර කරනවා ස්වාමීන්. සභා පවුලේ සියලු දෙනා බාර කරමින් අපි කැප වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. එවැගේම අද අපි විශේෂ තවත් ඉල්ලීමක් උදෙසා යාඥා කරන්නට යනවා. අද දවසේ පියවරුන්ගේ දිනේ ලෙස සමරනවා ලෝකෙම. අපි අද දවසේ අපේ පියවරුන් ගැන යාඥා කරන්නට මේ වෙලාව ගන්නට යනවා. අපි හැම කෙනෙක්ම නැගිට සිටමින් යාඥා කරමු. අපි නැගිට සිටින වෙලාවේදී ඔබගේ තාත්තා ගැන හිතන්න. දෙවියන් වහන්සේ ඒ තාත්තව ඔබට දුන්නු කියන දෙවියන් වහන්සේට ස්තුති කරන්න. සමහරවිට ඔබගේ තාත්තා ජීවතුන් අතර ඉන්න පුළුවන්. සමහර විට ජීවතුන් අතර නැති වෙන්න පුළුවන්. ඔබගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට ගලා ආවා වූ ආශිර්වාද ගැන අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. අපි හැම කෙනෙක්ම නැගිට සිටමින් අපි යාඥා කරමු. ඔබගේ පියවරුන් ගැන ඔබ ස්වසා සිටින වෙලාවේදී දෙවියන් වහන්සේගේ අභිමුඛයේ යාඥාවෙන් සිටින්න. අපේ ජීවිතේ හැම අඩුවක්ම Tamanගේ කරට අරන් අපිට අඩුපාඩුවක් වෙන්න නොදී ජීවත් කරවපු ලොකු වීරයෙක්
අපි වැටෙන හැම වෙලාවකම එතුමාගේ අතින් අල්ලා නැගිටුවා මේ ලෝකයේම මාව විශ්වාස නොකරද්දී මාව විශ්වාස කරපු මට අනාගතේ පෙන්වපු මගේ අනාගතයේ ඉදිරියට යන්නට මාව ශක්තිමත් කරපු තාත්තා. ඒ තාත්තා ගැන අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. සමහර විට ලෝකයට පේන්න තාත්තා ඔබට ආදරය කරලා නැති වෙන්න පුළුවන්. අම්මගේ ආදරය වගේ ඔබට සමහර තාත්තගේ ආදරය දැනෙන්න ඕක කරලා නැති වෙන්න පුළුවන්. නමුත් තාමත් බලවත් ආදරයක් ගැඹුරු සෙනෙහසක් ඔතුල ඔබගේ මගේ ජීවිතයේ වෙනුවෙන් තිබුණා. දරුවන්ගේ සතුට වෙනුවෙන් ජීවිතේ හැම සටනකටම ඕමුණ දුන්නා. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු ඒ ජීවිතය නිසා. දෙවියන් පියාණනි අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා නැවතත්. අපි මේ ලෝකෙට එන්නට ඔබ වහන්සේ ස්වාමීන් ආධාරයක් කරගත්තා වූ තාත්තගෙන ස්වාමීන්. ස්වාමීන් මේ ලෝකයේ බිය වූ දාපටන් අපේ ජීවිතයට ආරක්ෂකෙක් වෙමින් අපේ ජීවිතයට සැනසීමක් වෙමින් අපේ ජීවිතයට බලාපොරොත්තුවක් වෙමින් යන්නට වහන්සේ දුන්නු කරුණාව නිසා ස්තුතියි. ස්වාමීනි අපේ තාත්තලගෙන අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි මේ වෙලාවේ අපි වහන්සේගෙන් සමාව ඉල්ලනවා. ඔවුන්ගේ ආදරය, ඔවුන්ගේ සෙනෙහස, ඔවුන්ගේ වටිනාකම අපිට තේරෙන්නේ නැති වුණා වූ අවස්ථාවක් තිබෙනවා. අපිට කරුණා කරන්න ස්වාමීනි, ඒ ආදරයේ සෙනෙහස තේරුම් ගන්නට ඒ ගැන ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම ස්තුතිවන්ත වෙන්නට. ස්වාමීනි විශේෂයෙන් අපි ආඥා කරනවා මේ වෙලාවේදී මේ ස්ථානයේදී සිටිනා වූ අයගෙන් යම් කෙනෙකුගේ තාත්තා මේ ලෝකේ නැතිනම් සදාකාල ජීවනයේ තුලට ගිහිල්ලා නම් ඒ ජීවිතය ගැන වහන්සේට ස්තුතිවන්ත වෙන අතර ස්වාමීනි තාමත් ජීවත් වෙන්නා වූ සියලුම පියවරුන්ට අවශ්‍ය වූ හිමි වූ ගෞරවය ස්වාමීන් වහන්සේ මේ සියලුම දේ ලබා දෙන්නට එහෙම කෙනෙකුට උදව් කළා. අපි පියවරුන් ගැන වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ට අවශ්‍ය ශක්තිය දෙන්න, සුවය දෙන්න, සමාදානය දෙන්න, ශාරීරික, මානසික, ඒ වගේම ස්වාමීන් ආත්මික බලය තුල ගමන් කරන්නට සැලැස්වමු. සියලුම පියවරුන් වහන්සේගේ මස්සිත බාර කරගෙන අපි කැප වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. වම් ස්තුති වාඩි වෙන්න අපි දෙවියන් වහන්සේ උදෙසා දෙන්නා වූ පූජාවන් මේ වෙලාවේ බාර කරසිටු.
අපි ආඥා කරමු. දයාවර දෙවියන්ගේ වහන්සේ නැවතත් ස්තුතිවන්ත වෙනවා. වහන්සේට ස්වාමිනී ස්තුති කරන්නට, ගායන්ට, යාඥා කරන්නට, ඒ වගේම ස්වාමිනී වහන්සේගේ අභිමුඛයට වහන්සේ අපට දුන්නා ආශිර්වාද වලින් කොටසක් රැගෙන වහන්සේට සතුටු සිතින් පූජා කරන්නට දුන් කරුණාව නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී වහන්සේගේ දරුවන් පූජා කළා වූ මේ සියලු පූජාවන් වහන්සේගේ දෑතට බාර කරනවා. සියලු වහන්සේ පිළිගෙන ඔහුගේ දරුවන්ගේ ජීවිතවල ආශිර්වාදයන් දක්වන්න සැලැස්වනවා. විශේෂයෙන් මේ උදෑසන යම් කෙනෙකු වහන්සේගේ අභිමුඛයේ ස්වාමිනී පූජාවන් ගැනීමට නොහැකිව වේදනාවෙන් පසු වෙනවා. අපි ආඥා කරන ඒ වහන්සේගේ නාමයෙන් හැම ජීවිතයක් තුළම වහන්සේගේ ආශිර්වාදයන් දක්වන්න සැලැස්වනවා. ඒ වගේම ස්වාමිනී මේ වහන්සේට දුන්නා වූ පූජාවන් සතුට සිතින් පූජා කළා ඔබගේ දරුවන්ගේ ජීවිත ඔන් ස්වාමිනී අත තබමින් කරන්නා වූ සියල්ලදී වහන්සේගේ ආශිර්වාදය සම්පූර්ණ ලෙස අත්දැකීම සලස්වනවා. මේ සියලු පූජාවන් වහන්සේගේ රාජ්‍ය දෙසා කැප කරන්න වහන්සේ ආශිර්වාද කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔන්න සුද්ධ වාඩි වෙන්න අපි දෙවියන් වහන්සේගේ වචනේ කියවීමට ඇන්නා. දෙවියන් වහන්සේ ඇගේ ඇස් ඇරවුසේක. දෙවියන් වහන්සේ ළමයාගේ හඬ ඇසූසේක. දෙවියන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගරට හඬ ගසා, හාගර නුඹට මක් වෙලාද? බය නොවන්න. මක් නිසාද? දෙවියන් වහන්සේ ළමයා සිටින තැනින් ඔහුගේ ශබ්දය ඇසූසේක. නැගිට ළමයා ඔසවා නුඹේ අතින් අල්ලා ගන්න. මක් නිසාද? මම ඔහු මහත් ජාතියක් කරන්නෙමි කීසේක. දෙවියන් වහන්සේ ඇගේ ඇස් ඇරවූසේක. එවිට ඈ වතුර ඇති ළිඳක් දැක එහි ගොස් භාජනයට වතුර පුරවාගෙන ළමයාට බොන්නට දුන්නාය. வேத வாசிப்பு ஆதியாகமம் 21ஆம் அதிகாரம் 17ஆம் வசனம் தொடக்கம் 19ஆம் வசனம் வரை. ஆதியாகமம் 21ஆம் அதிகாரம் 17ஆம் வசனம் தொடக்கம் 19வது வசனம் வரை. தேவன் பிள்ளையின் சத்தத்தை கேட்டார். தேவதூதன் வானத்திலிருந்து ஆகாரை கூப்பிட்டு, ஆகாரே, உனக்கு என்ன சம்பவித்தது? பயப்படாதே. பிள்ளை இருக்கும் இடத்திலே தேவன் அவன் சத்தத்தை கேட்டார். நீ எழுந்து பிள்ளையை எடுத்து அவனை உன் கையினாலே பிடித்து கொண்டு போ, அவனை பெரிய ஜாதியாக்குவேன் என்றார். தேவன் அவருடைய கண்களை திறந்தார். அப்பொழுது அவர் ஒரு தண்ணீர் துறவை கண்டு போய் துறைத்திலே தண்ணீரை நிரப்பி பிள்ளைக்கு குடிக்க கொடுத்தார். ஆமென். The Bible is taken from Genesis chapter 21 verses 17 to 19. Genesis 21 verses 17 to 19. And God heard the voice of the lad. Then the angel of the God called to Hagar out of heaven and said to her, What ails you, Hagar? Fear not, for God has heard the voice of the lad where he is. Arise, lift up the lad and hold him with your hand, for I will make him a great nation. And the God opened her eyes. She saw a well of water. Then she went and filled the skin with water and gave her the lad to drink. Thanks be to God. වහන්සේගේ නාමයට මහිමය වේවා. මේ උදෑසන ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට පැමිණ සිටිනා වූ හැම කෙනෙකුම නැවතත් යේසුස් වහන්සේගේ නාමයෙන් ආදරයෙන් පිළිගනු ලබනවා. கர்த்தருடைய நாமத்துக்கு மகிமை உண்டாவதாக. தேவனுடைய சன்னிதானத்துக்கு வந்திருக்கும் உங்கள் அனைவரையும் இயேசுவின் நாமத்தினால் வரவேற்கின்றோம். අපි ගිය සතියේ ශ්‍රී ලංකා බැප්ටිස්ට් සභාවන් වල කාන්තාවන්ගේ එළු දින ක්‍රිස්තුස් වහන්සේ තුල මුල් බැසගත් ජීවිතය තුල
තිබිය යුතු කාරණාවන් දෙස අපි අවධානය යොමු කළා. கடந்த வாரம் எங்களுடைய அவதானத்தை கர்த்தருக்குள் வேரூன்றி இருக்க வேண்டும் என்று பெண்கள் சங்கத்தினால் நடத்தப்பட்டதை நாங்கள் கண்டோம். ක්‍රිස්තුස් වහන්සේ තුළ මුල් බැසගත්තු ජීවිතය පළදරන්නට ඒ වගේම ශක්තිමත්ව පවතින්නට නම් අපේ ශක්තිමත් යාඥාව සහ අපේ දේව වචනය තුළ පෝෂණය වීම අවශ්‍ය බව අපි මතක තබා ගන්නට අවශ්‍යයි. கர்த்தருக்குள் வேரூன்றி இருக்க வேண்டும் என்றால் ஜெபத்திலும் தேவ வசனத்திலும் இருக்க நாங்கள் அவசியம். ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ තුළ මුල් බැසගත්තු ජීවිතය හැමතිස්සෙම පළ දෙන්නා වූ අනිත් අයව රසවත් කරන්නා වූ ජීවිතය බවට පත් වෙන්නට අවශ්‍ය බව උන්වහන්සේගේ වචනය තුළින් අපිට මතක් කර දෙනවා. கர்த்தருடைய வசனத்தின் ஊடாக நமக்கு ஞாபகப்படுத்தியது இயேசுவுக்குள் நாங்கள் வேரூன்றி இருந்தால் அது மிகவும் சுவையாக இருக்கும் மற்றவர்களுக்கு. අද දවසේ අපි කියවුවා වූ දේ වචනය විශේෂ සිදුවීමක් පිළිබඳව අපිට මතක් කර දෙනවා. இன்றைய நாளில் வாசிக்கப்பட்ட வேத வசனம் ஒரு சம்பவத்தை குறித்து காட்டுகின்றது. ජීවිතයේ බලාපොරොත්තු සුන්නා වූ බලාපොරොත්තු සියල්ල නැති කරගත්තා වූ කාන්තාවක්ගේ ජීවිතය පිළිබඳව අපිට පෙන්වුම් කරනවා. ஒரு பெண்ணுடைய வாழ்வு எல்லாம் எதிர்பார்ப்பு அற்ற அந்த தன்மையை நாங்கள் இந்த இடத்தில் காண்கின்றோம். අපි දන්නවා ඇගේ නම අහාගර්. அவளுடைய பேர் ஆகார். මේ හාගර් කියනා වූ කාන්තාව වහල් කාන්තාවක්. ஆகார் என்ற பெண் அடிமை பெண். ඊජිප්තුවෙන් ගෙනයන ලැබුවා වූ කාන්තාවක්. எகிப்திலிருந்து வந்த ஒரு பெண். ඉතින් මේ කාන්තාවගේ ජීවිතයේ යම් තාමත් ප්‍රශ්නකාරී ඉරණමකට නැත්තම් ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනා වූ අවස්ථාවයි මේ. அந்த பெண் ஒரு பிரச்சனைக்கு முகம் கொடுத்திருக்கின்ற ஒரு விதிக்கு முகம் கொடுத்திருக்கின்ற சம்பவம். ආගර් දැන් කෑමත් නැතුව වතුරත් නැතුව ජීවිතයේ ඇති කියනා වූ ස්ථානයට පැමිණ සිටිනවා. ஆகார் உணவுமின்றி தண்ணீருமின்றி வாழ்க்கை போதும் என்ற ஒரு நிலைமைக்கு வந்திருக்கிறார். අද දවසේ මේ හාගර්ගේ ජීවිතය තුළින් දෙවියන් වහන්සේ අපිට කතා කරන්නා වූ කාරණාවන් කෙටියෙන් බලමු. ஆகாருடைய வாழ்க்கையின் ஊடாக தேவன் நமக்கு என்னத்தை பேசுகிறார் என்பதை பார்ப்போம். අපි ආඥා කරමු. நாங்கள் ஜெபிப்போம். දයාබර දෙවියන්වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් උදෑසන වහන්සේගේ අභිමුඛයට අපි එනවා. වහන්සේගේ වචනය තුළින් අපි එක එක්කෙනාගේ ජීවිතය සමග කතා කරන්නේ. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි කියවුවා වූ මේ උත්පත්ති පොතේ 21 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉඳලා ඔබ කියවනවා නම් පළවෙනි පදයේදීම කතා කරනවා මේ හාගර් කියනා වූ ඊජිප්තුවෙන් පැමිණියා වූ කාන්තාවක් බව. 21ஆம் அதிகாரத்தை நாங்கள் வாசித்தோமானால் ஆகார் என்ற பெண் எகிப்திலிருந்து வருகிறதை நாங்கள் காண்கிறோம். 9 වෙනි පදයේ කියනවා මිසරියේ හාගර් ආබ්‍රාම් නිසා වෙදු පුත්‍රයා සරදම් කරනවා සාරා දුටුවාය. எகிப்து தேசத்தாகிய ஆகார் ஆபிரகாமுக்கு பெற்ற குமாரன் பரியாசம் பண்ணுகிறதை சாராள் கண்டு මෙතන මේ හාගර්ගේ ජීවිතය ගැන ගත්තොත් ආගර් මේ ආබ්‍රාම් සහ මේ සාරාගේ අතරට පැමිණෙන්නේ විශේෂ කාරණාවක් නිසායි. ஆகாருக்கும் சாராளுக்கும் ஒரு விசேஷ காரணத்துக்காக அவர்கள் வருகிறார்கள். ආබ්‍රාම් දෙවියන් වහන්සේගේ වචනේ පොරොන්දුවත් එක්ක හැම තැනම ගමන් කරන වෙලාවේදී අවස්ථාවක් හම් වෙනවා එයාට මිසරයට යන්න. ஆபிரகாம் தேவனுடைய வாக்குத்தத்தத்தின் படி எல்லா இடத்துக்கும் செல்லும் பொழுது ஒரு சந்தர்ப்பம் கிடைக்கிறது எகிப்துக்கு செல்ல. ආබ්‍රාම්ට දරුවෝ හිටියේ නෑ. ஆபிரகாமுக்கு பிள்ளைகள். ආබ්‍රාම්ගේ සාරා යන වෙලාවේදී මේ මිසරේ හිටපු රජතුමා දකිනවා සාරා කියනවා ලස්සන කාන්තාවක්. එයා දැකලා එයා විමසනවා මේ කාන්තාව කවුද කියලා. ஆபிரகாமும் சாராளும் எகிப்துக்கு சென்ற பொழுது அங்கே அரசன் அவளுடைய அழகை பார்த்து விமர்சனம் பண்ணுகிறார் இவள் யார் என்று. එතකොට බයිබලයේ කියනවා සාරා කියන්නේ තාමත් ලස්සන කාන්තාවක්. வேதம் கூறுகிறது சாராள் மிகவும் அழகானவள். ආබ්‍රාම් මේ රජතුමා මෙයා නිසා මාව මොනවරි කරයි කියලා බය වෙලා කියනවා මෙයා මගේ සහෝදරිය කියලා. ஆபிரகாம் நினைக்கிறான் இவளுடைய அழகின் நிமித்தம் அரசன் ஏதாவது செய்வான் என்று சகோதரி என்று ඊට கூறுகிறார். පස්සේ බයිබලයේ කියනවා නෑකමට සහෝදරියකුත් වෙනවා කියලා. හැබැයි ඔහු මෙතන කතා කරන්නේ බය නිසා සහෝදරිය කියලා කියපු නිසා රජතුමා මේ සාරාව එයාගේ මෙතන කැඳවා ගන්නවා එතුමාගේ භාර්යාව වෙන පිරිස. உறவு முறை சகோதரி தான் ஆனாலும் பயத்தின் நிமித்தம் அவள் சகோதரி என்று ஆபிரகாம் கூறுகிறார். ඊට පස්සේ කතාන්දරයේදී අන්තිමේදී දෙවියන් වහන්සේට පෙන්වුම් කරනවා මේ ආබ්‍රාම්ගේ භාර්යාව කියලා. ඊට පස්සේ මේ ආබ්‍රාම්ගේ භාර්යාවයි ආබ්‍රාම්වයි පිටවත් කරන වෙලාවේදී
ඔහු ගොඩාක් දේවල් දෙනවා. ඒ දෙන අතරේදී ඔවුන්ට වැඩ කරන්න ගොඩක් අය දෙනවා. වහල්කමේ සේවය කරන්න. ඒකින් එක්කෙනෙක් තමයි මේ ආහාර කියලා අපිට දකින්න පුළුවන්. தேவன் மூலமாக அரசன் அறிந்து கொள்கிறாள் சாராள் ஆபிரகாமின் மனைவி என்று அதற்கு பிறகு நிறைய காரியங்களை கொடுத்து அவர்களை புறப்பட பண்ணுகிறான். ඒ දවස්වල තිබුණා වූ ක්‍රමය අනුව තමන්ට මේ කියන්නේ තමන්ට ස්වාමි පුරුෂයාගෙන් දරුවෙක් නැත්තම් තමන්ගේ වහල් සේවය කරන්නා වූ කාන්තාවකින් ඒ දරුවව ලබා ගැනීමේ ක්‍රමයක් ඒ දවස්වල තිබුණා. அன்றைய காலகட்டத்தில் தன் மனைவிக்கு பிள்ளைகள் இல்லாவிட்டால் ஒரு அடிமை பெண்ணின் ஊடாக பிள்ளைகள் பெற முடியும். එතකොට මේ සාරා තීරණය කරනවා මේ ආගාර අරා මේ ස්වාමි පුරුෂයාගෙන් දරුවෙක් ලබා ගන්න. சாராள் தீர்மானம் பண்ணுகிறாள் ஆகார் மூலமாக தன்னுடைய புருஷனுக்கு ஒரு பிள்ளையை பெற. ඊට පස්සේ ආබ්‍රාම්ගෙන් හාගර්ට දරුවෙක් හම් වෙනවා ඉස්මායිල් කියන දරුවා. ஆபிரகாமும் ஆகாருக்கும் பிள்ளைகள் கிடைக்கிறதுக்கு அவனுடைய பேர் இஸ்மாயில். මේ කතන්දරේ අපි හරි අවධානමින් බැලුවොත් මේ හාගර් කියන කාන්තාවගේ කිසිම වැරද්දක් නැහැ. நாங்கள் இந்த கதையை சரியான விதத்தில் பார்த்தோமானால் ஆகாரிடத்தில் ஒரு பிழை இல்லை. හාගර් කියන්නේ ඉතාමත් අසරණ කාන්තාවක්. ஆகார் என்பது ஒரு நிர்கதியான ஒரு பெண். ඇයට කොහොමත්ම බෑ තමාගේ ස්වාමියා නැත්තම් තමාගේ බාරකාරයා තමාගේ එළින් ඉන්න කෙනාගේ වචනයට බෑ කියලා කියන්නා වූ වචනේ කියන්න කිසිම රයිට් එකක් එයාට තිබුණේ නැහැ. அவளுக்கு உரிமை இல்லை, அவளுக்கு மேலிடத்தில் வரும் அந்த அதிகாரத்துக்கு கீழ்ப்படியாமல் இருக்கு. ඒක තමයි සාමාන්‍යයෙන් ඒ දවස්වල තිබුණා වූ වහල්කමේ හිටියා වූ අයට නෝ කියන වචනය ඒගොල්ලන්ට නැහැ. ඒ රයිට් එක ඒගොල්ලන්ට නැහැ. இல்லை என்பது அவர்களுக்கு உரிமை இல்லை அக்காலத்து அடிமைகள். ඒගොල්ලන් කියන ඕනෙම දෙයක් කරන්න ඕන. அவர்கள் கூறுகின்ற அனைத்தையும் செய்ய வேண்டும். ඒ සාරා තමයි ආබ්‍රාම්ට දෙන්නේ මෙන්න මෙයා තුලින් මට දරුවෙක් දෙන්න කියලා. சாராள் தான் ஆகாரை கொடுக்கிறாள், இவள் ஊடாக எனக்கு ஒரு பிள்ளையை தார். මේක ආබ්‍රාම් ඉල්ලුවෙත් නෙමෙයි, ඒක සාරා තමයි ඒ අවස්ථාව ඇති කරලා දෙන්නේ. ஆபிரகாம் கேட்கவில்லை, சாராள் தான் அந்த சந்தர்ப்பத்தை ஏற்படுத்தி கொடுக்கிறாள். කොහොමද දරුවෙක් හම් වෙනවා? பிள்ளை பெறுகிறது, මේ දරුවා වර්ධනය වෙනවා. பிள்ளை வளர்கிறான். මේ දරුවා වර්ධනය වෙන වෙලාවේදී දැන් ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් කියනවා අවුරුදු 10කට වගේ පස්සේ මේ සාරාට දරුවෙක් හම් වෙනවා. 10 வயதுக்கு பிறகு சாராளுக்கு ஒரு பிள்ளை கிடைக்கிறது. ඒ දරුවාගේ නම තමයි ඊසා. அந்த பிள்ளையின் பேர் ஈசா. දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ දරුවා. தேவனுடைய வாக்குத்தத்தத்தின் பிள்ளை. ඉතින් මේකෙන් අපිට ගොඩාක් කාරණාවන් පෙන්නනවා. இதன் ஊடாக நிறைய காரணங்கள் நமக்கு காட்டப்படுகிறது. බයිබලයේ ආබ්‍රාම් කියන්නේ ඇදහිල්ලේ පියා. ஆபிரகாம் என்பது வேதத்தின் விசுவாசத்தின் தந்தை. දෙවියන් වහන්සේ තෝරාගත්තා වූ ජාතියේ පියා. தேவன் தெரிந்து கொண்ட ஜாதியின் தந்தை. දෙවියන් වහන්සේගේ සැලස්ම ආබ්‍රාම් එක්ක තමයි දෙවියන් වහන්සේ ඉදිරියට ගෙන යන්නේ. தேவனுடைய திட்டத்தை ஆபிரகாம் மூலம் தான் முன்னே செல்லுகிறார். හැබැයි බයිබලයේ හරි පුදුම දෙවියන් වහන්සේගේ පොතක් කියන්නේ මේ හැම මිනිස්යාගේ ජීවිතේම යහපත් සහ අයහපත් සියලුම දේ බයිබලයේ තුළ අඩංගු කරලා තිබෙනවා. வேதாகம் ஒரு புதுமையான புத்தகம், மனிதனுடைய நன்மையும் தீமையும் அங்கே அடங்கி இருக்கிறது. අවසානයේදී මේ ගෙදර දැන් මේට හැමදාම ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. அந்த வீட்டிலே அனுதினமும் பிரச்சனை ஏற்படுகிறது. මොකද මේ හාගර්ගේ පුතා එඩිමල් අවුරුදු 13ක් වගේ මේ ඒසක් කියන්නේ පොඩි. එතකොට කොහමරි මේ ආගර්ගේ පුතා ඉස්මායිල් මෙයාට ප්‍රශ්න කරන වෙලාවේදී රණ්ඩු කරන වෙලාවේදී මේක සාරා දැකලා මෙන් කියනවා ආබ්‍රාම්ට දැන් මේගාලම ගෙදරින් එළියට දාන්න කියලා. இஸ்மாயிலுக்கு 13 வயது, ஈசாக்குக்கு சிறு வயது. இவர்கள் இருவருக்கும் பிரச்சனை ஏற்படும் பொழுது சாராள் கூறுகிறார், இவளை அனுப்பிவிடும் என்று ஆபிரகாம். දාවිනි පදේ කියනවා මේ දාසීසාගේ පුත්‍රයා පිටත දමාපන්න මක්නිසාද මේ දාසීගේ පුත්‍රයා මාගේ පුත්‍රයා වූ ඊසාක් සමග උරුමකාර නොවන්නේයයි කිව්වායි. இந்த அடிமை பெண்ணையும் அவள் மகளையும் புறம்பே தள்ளும். இந்த அடிமை பெண்ணின் மகனின் குமாரனாக ஈசாக்கோட சுதந்திரவாளி இருப்பதை. මතක තියාගන්න දෙවියන් වහන්සේට ආබ්‍රාම්ගේ සැලස්ම උනේ නෑ ඉස්මායිල්. தேவனுடைய திட்டம் அல்ல ஆபிரகாம் ஊடாக දෙවියන් වහන්සේගේ සැලස්ම උනේ ඊසා. தேவனுடைய திட்டம் ஈசா. අපේ ජීවිතේදී දෙවියන් වහන්සේගේ සැලස්ම ලස්සනට තියෙනවා. எங்களுடைய வாழ்க்கையில் தேவனுடைய திட்டம் மிகவும் அழகாக අපි இருக்கிறது. පෞගේ දවස්වල තරුණ එක්ක අපි මෙනේ කළා දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරනවා. උන්වහන්සේට අපේ ජීවිතය ගැන ලස්සන විශාල සැලස්මක් තියෙනවා. கடந்த நாட்கள் வாலிப பிள்ளைகளோடு நாங்கள் வேதத்தை படித்தோம். தேவனுடைய திட்டம் மிகவும் அழகாக இருக்கிறது. ඒක ඊසාක් තමයි දෙවියන් වහන්සේ ආබ්‍රාම් තුලින් මේ ගෙනියන්නා වූ ගැලවීමේ මාර්ගයේ තිබෙන්නා වූ සැලස්ම.
தேவனுடைய திட்டம் தான் ஈசா கூடாகத்தான் ரட்சிப்பு வழி. හැබැයි ආබ්‍රහම් තමන්ගේ මැදදී දෙවියන් වහන්සේගේ සැලැස්මට පිටින් ගිහිල්ලා හම්බ වෙනා වූ දරුවා තමයි ඉස්මායිල්. ஆபிரகாம் தேவனுடைய திட்டத்துக்கு புறம்பாக செயல்பட்டது நிமித்தம் வருகின்ற பிள்ளை தான் இஸ்மாயில். හැබැයි බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වෙනවා එයා ඔයාගේ දරුවා නිසා මං ඒ දරුවාට ආශිර්වාද කරනවා. தேவன் ஆனால் வாக்குத்தத்தம் பண்ணுகிறார், உன் பிள்ளை நிமித்தமாக அந்த பிள்ளையை நான் ஆசீர்வதிப்பேன். දෙවියන් වහන්සේගෙන් පිටතින් අපි ආශිර්වාද හොයා ගන්නා වූ හැම වෙලාවම ඔතන ලුක්කට්ටනයක් ඇති වෙනවා. தேவனுக்கு புறம்பாக நாங்கள் ஆசீர்வாதம் பெறும்போது அங்கே பிரச்சனை ஏற்படும். ඔතන සැබෑ ආශිර්වාදය අපිට අත්දකින්නට බැරි වෙනවා. அங்கே உண்மையான ஆசீர்வாதம் பெற முடியாது. සැබෑ සමාදානය අත්දකින්නට බැරි වෙනවා. சமாதானம் பெற முடியாது. ඒක තමයි අද වෙනකම් මේ ප්‍රශ්නේ මේ ඝට්ටනය එමින් තිබෙනවා. அந்த பிரச்சனை இன்று காலகட்டத்தின் மூலமும் இப்பொழுது செயல்படுகிறது. ප්‍රේමවන්තනි මේකේ මේ කතන්දරයේදී කොමරි මේ අහාගර් සහ ඉස්මායිල් ගෙදරින් එළියට දානවා. இஸ்மாயிலும் ஆகாரையும் புறம்பே தள்ளி விடுகிறார்கள். මේ ගමන යන වෙලාවේදී මේ ගිහිල්ලා දැන් අතරමං වෙලා இந்த இவர்கள் அனாதையாகி விட்டார்கள். ඒ ගිහිල්ලා බයිබලයේ කියන 14 වෙනි පදයේ කියනවා වතර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඇයට දී ඇය යන්ට හැරියේය. ඇය පිටත්තු ගොස් බේසබා නම් වනී මංමුලා වුණාය. ஒரு துரத்தின் தண்ணீரையும் எடுத்து அப்பத்தையும் கொடுத்து ஆகாருடைய தோளின் மேல் வைத்து ஒப்பு கொடுத்து அவளை அனுப்பிவிட்டார். பேர்சபா வனாந்தரத்தில் அலைந்து திரிந்தாள். කල්පනා කරලා බලන්න මේ හාගර් සහ මේ පුංචි දරුවත් එක්ක ඇය මේ බේසබා කියනා වූ වනාන්තරේ මංමුලා වෙලා මොනවද කරන්න කියලා දන්නේ නැති තත්ත්වයක්. ஆகாரும் பிள்ளையும் அந்த பேர்சபா வனாந்தரத்தில் அலைந்து திரிந்து என்ன செய்வது அறியாது இருந்தார்கள். එවැනි අවස්ථාවක තමයි මේ කාරණාව සිදු වෙන්නේ. அந்த சந்தர்ப்பத்தில் தான் இந்த காரணம் ஏற்படுகிறது. ප්‍රේමවන්තනි මේ වචනේ අසන්නා වූ ඔබගේ ජීවිතේ සමහර විට මෙවැනි මංමුලා වුණා වූ අත්දැකීමත් එක්ක යනවා වෙන්න පුළුවන්. இந்த வசனத்தை கேட்கின்ற எங்களுடைய வாழ்க்கையும் அலைந்து திரிந்த ஒரு வாழ்க்கையாக ඔබ இருக்கும். සමහර විට වනාන්තරයේ නෙමෙයි වෙන්න පුළුවන් යන්නේ. சில நேரம் வனாந்தரத்தில் இல்லை நாங்கள் ඔබ සමහර විට ඔබගේ පවුල තුල මංමුලා වෙලා වුණා වූ අත්දැකීම් ලබන්න පුළුවන්. நாங்கள் குடும்பத்திலே அலைந்து திரிந்து ඔබ සමහර ඔබ රැකියා කරන ස්ථානයේදී මේ අත්දැකීම ලබන්න சில පුළුවන්. வேளை தொழில் செய்யும் இடத்தில் ඔබ සමහර ඔබ ජීවත් වෙනා වූ සමාජය තුල මේ අත්දැකීම ලබනවා වෙන්න පුළුවන්. நாங்கள் வாழும் சமூகத்தில் இருக்க ஏற்படலாம். මේ ස්ථානයේදී පළවෙනි කාරණාව තමයි දෙවියන් වහන්සේ රහසිගතව මැලපීම් වලට ඇවුම්කම් දෙන්නා වූ දෙවියන් වහන්සේ. தேவன் ரகசியமாக புலம்பலுக்கு செவி கொடுக்கிற தேவன். 17 වෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේ ළමයාගේ හඬ ඇසුසේක. දෙවියන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට හඬ ගසා හාගර් නුඹට මක් වෙලාද? தேவன் பிள்ளையின் சத்தத்தை கேட்டு தேவதூதன் வானத்திலிருந்து ஆகாரை கூப்பிட்டு ஆகாரை என்ன சம்பவித்தது என்று கேட்கிறார். මෙතන කතා කරන්නේ දෙවියන් වහන්සේ දරුවාගේ හඬ ඇසුවා. இந்த இடத்தில் கூறுகிறார் தேவன் பிள்ளையுடைய சத்தத்தை ප්‍රේමවන්තනි கேட்டார். දෙවියන් වහන්සේ බයිබලයේ තුල දකිනවා දෙවියන් වහන්සේ අපේ හඬ අසන දෙවියන් වහන්සේ. வேதத்திலே காண்கிறோம் தேவன் எங்களுடைய சத்தத்தை கேட்கின்றார். සමහරවිට අපි හිතන්න පුළුවන් අපේ හඬ කාටවත් ඇහෙන්නේ නැහැ. சில வேளை நாங்கள் நினைக்கலாம் எங்களுடைய சத்தம் අපේ වැළපීම කාටවත් තේරෙන්නේ නැහැ. எங்களுடைய ரட்சிப்பு யாருக்கும் අපේ කවුල කවුරුත් දකින්නේ නැහැ කියලා எங்களுடைய හිතන්න கண்களை පුළුවන්. யாரும் காண දෙවියන් மாட்டார்கள். වහන්සේ අහකට කියනවා ඔයාගේ දරුවාගේ හඬ මට ඇසුණා. தேவன் ஆகாருக்கு கூறுகிறார் உன்னுடைய பிள்ளையின் சத்தத்தை நான் கேட்டேன். නික්මයාම පොත පළවෙනි පරිච්ඡේදය වෙනකොට එතන කියනවා මේ සෙනගගේ හඬ මට ඇසුණා කියලා දෙවියන් වහන්සේ யாத்ராகம කියනවා. புத்தகத்திலே முதலாம் அதிகாரத்தில் ஜனங்களின் சத்தத்தை நான் கேட்டேன் என்று බයිබලයේ පුරාම අපි දකින්නා වූ දෙවියන් වහන්සේ අපේ හඬ අසන්නා වූ දෙවියන් වහන්සේ. வேதத்தின் முழுக்க எங்களுடைய சத்தத்தை கேட்கின்றது. අපේ වැළපීම දකින්නා වූ දෙවියන් எங்களுடைய වහන්සේ. புலம்பலை காண்கின்றது. අපේ කඳුල දකින්නා වූ දෙවියන් எங்களை වහන්සේ. கண்ணீரை காண்கின்ற தேவன். හාගර්ගේ වැළපීම උන්වහන්සේ දැක්කා. ஆகாருடைய புலம்பலை தேவன் கண்டார். උන්වහන්සේ කියනවා නමයාගේ අඬ ඇසුසේක දෙවියන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට ආගට කතා කළා කියනවා නුඹට මක් වෙලාද? ඇයි බය වෙලා ඉන්නේ? ඇයි ඔයාට මාව මතක නැද්ද? ඇයි ඔයාට තනි වුණා වූ අත්දැකීම එන්නේ කියලා දෙවියන් වහන්සේගේ දූතයා අහනවා. தேவன் தூதன் கேட்கிறான் ஆகாரே உனக்கு என்ன சம்பவித்தது பயப்படாதே என்று கூறுகிறார். ගීතාවලියේ 34 වෙනි ගීතාවලියේ 17 වෙනි පදයේ ගීතිකාකරුවා කියනවා ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය ස්වාමීන් වහන්සේ ඇසුසේක ඔවුන්ගේ සියලු කරදර වලින්
own gallows taker. சங்கீதம் 34:17 கூறுகிறது, நீதிமான்கள் கூப்பிடும் போது கர்த்தர் கேட்டு அவர்களை அந்த உபத்திரங்களில் நீங்களாக்கி விடுவார். පළවෙනි කාරණාව තමයි මේ හාගර් යාඥා කරාද මොනවද අපි දන්නේ නැහැ. හැබැයි ඒ දරුවාගේ හඬ, ඒ ඇඬීමේ හඬ, මේ හාගර්ගේ වැළපීම, වේදනාව දෙවියන් වහන්සේ දැක්කා. ඔබගේ ජීවිතයේ උදෑසන ඔබ තිබෙන සිටිනා වූ තත්වයේ කුමක් වුවත් උන්වහන්සේ ඒක දකින්න දෙවියන් වහන්සේව සිටිනවා. ஆகார் ஜெபித்தால் உங்களுக்கு தெரியாது, ஆனால் தேவன் பிள்ளையுடைய சத்தத்தை புலம்பலை கண்டார். எங்களுடைய இந்த காலை பொழுதிலே எங்களுடைய சத்தத்தையும் அழுகையும் ඔබගේ වැළපීම විතරක් නෙමෙයි, எங்களுடைய அழுகையும் ඔබගේ වේදනාව විතරක් නෙමෙයි, ඔබගේ වේදනාව ඔබගේ හැඬීම විතරක් නෙමෙයි, හැඬීම මාත්‍රම ඔබ දෙවියන් වහන්සේ උදෙසා කරන්නා වූ දේවල් වහන්සේ බලාගෙන ඉන්නවා. நாங்கள் தேவனுக்காக செய்யும் எல்லா காரியத்தையும் தேவன் பார்த்துக் கொண்டு දාවිද්ගේ ජීවිතේ දාවිද් බැටළුවන් බලාගෙන කැලේ ඉන්න වෙලාවේදී ඕ දෙවියන් වහන්සේත් එක්ක ගත කළා වූ කාලය එයාගේ තාත්තා දැක්කේ නැහැ, සහෝදරයෙක් දැක්කේ නැහැ, රජතුමා දැක්කේ නැහැ. මේ දෙවියන් වහන්සේ දැකලා ඕවත්තනින් ඔසවලා රජකමට දෙවියන් වහන්සේ පත් කරනවා. தாவீது ஆடுகளை வனாந்தரத்தில் மேய்த்துக் கொண்டிருக்கும் பொழுது அவருடைய தகப்பனார் சகோதரர்களை காணவில்லை, ஆனால் தேவன் கண்டார். අපි මේ උදෑසන නමස්කාර කරන්නේ අපිට ඇහුම්කන් දෙන්නා වූ දෙවියන් වහන්සේවයි. நாங்கள் இன்று காலை பொழுதிலே நமஸ்காரம் செய்கிறது எங்களுக்கு செவிசாய்க்கின்ற தேவன். ඒ වගේම දෙවෙනුව බය වෙලා බයෙන් මිදී පොරොන්දුව දෙස බැලීමට දෙවියන් වහන්සේ එයට අණ කරනවා. பயத்திலிருந்து மீட்டு அது வாக்குத்தத்தனை பார்க்கும்படியாக கட்டளையிடுகிறார். ඒ 17 වෙනි පදේ දෙවෙනි කොටස සහ 18 වෙනි පදේ කියනවා බය නොවන්න. මක්නිසාද දෙවියන් වහන්සේ ළමයා සිටින තැනින් ඔහුගේ ශබ්දය ඇසුසේක. නැගිට ළමයා ඔසවා නුඹේ අතින් අල්ලා ගනින්න. මක්නිසාද මම ඔහු මහත් ජාතියක් කරන්න මේ කිව්වා. பயப்படாத பிள்ளை இருக்கும் இடத்திலே தேவன் அவன் சத்தத்தை கேட்டால் நீ எழுந்து பிள்ளையை எடுத்து அவனை உன் கையினால் பிடித்துக் கொண்டு போய் அவனை பெரிய ஜாதி ஆக்குவேன் என்று தேவன். දෙවියන් වහන්සේ යොහාන් 3 වෙනි පරිච්ඡේදය 16 වෙනි පදයේ කියනවා උන්වහන්සේගේ ඒක ජාතිකයේ පුත්‍රයාණන් දෙනතරා මුළු ලෝකෙටම ප්‍රේම කළා. தேவன் யோவான் 3:16 வசனத்திலே கூறுகிறார், தன்னுடைய ஒரே புத்திரனை கொடுக்கும் அளவு இந்த உலகத்துக்கு அன்பு செய்தார். උන්වහන්සේ ආබ්‍රාම්ට විතරක් නෙමෙයි, උන්වහන්සේ මුළු ලෝකෙටම ප්‍රේම කළ බව මෙතන පෙන්වන්න කරනවා. උන්වහන්සේ දරුවා වෙනුවෙන් පෙනී සිටියා විතරක් නෙමෙයි, පොරොන්දුවක් දෙනවා මම මහත් ජාතියක් කරන්න යනවා කියලා. தேவன் ஆபிரகாமுக்கு மாத்திரமல்ல முழு உலகத்துக்கும் அன்பு செய்கிறார். இந்த இடத்திலே தேவன் கூறுகிறார், உன்னை பெரிய ஜாதியாக்குவேன். ඉතින් මේක දේවදාත්මානුකූල විශාල ගැටලු, විශාල තර්ක විතර්ක ගොඩාක් තිබෙනවා. මම මෙතන කතා කරන්නේ දෙවියන් වහන්සේගේ සානුකම්පාව ඕනෙම මිනිසෙකුගේ ජීවිතේට හැම වෙලාවකම තිබෙන බවයි. இந்த தேவமரக்கன்களிலே பெரிய பிரச்சனை இருக்கலாம், ஆனால் இந்த இடத்திலே தேவனிடத்தில் மனிதர்கள் மேல் மிகுந்த அக்கறை இருக்கிறது. අනිවාර්යෙන්ම මේ වෙලාවේදී මේ තනි වෙලා මම්මුලා වෙලා තමාන්ගේ ස්වාමියා තමාව දාලා මේ ඔක්කොම දේවල් වෙලාවේ අනිවාර්යෙන්ම මේ කාන්තාව දෙවියන් වහන්සේට මොරගසන්නට ඇති. நிர்கதியாகி அலைந்து திரிந்து இருக்கும் பொழுது இந்த பெண் தேவனிடத்தில் ஜெபித்திருக்கலாம். මොකද අවුරුදු 15ක් 20ක් විතර ආබ්‍රාම්ගේ නිවසේ තමයි ඇය ජීවත් වෙන්නේ. 15-20 வருடமாக ஆபிரகாம் வீட்டில் தான் வாழ்ந்தார். ඇය සමහර විට ආබ්‍රාම්ගේ දෙවියන් වහන්සේව හොඳට දන්නා වූ කෙනෙක් වෙන්නට ඇති. சில வேளை ஆபிரகாமுடைய தேவனும் நன்றாக அறிந்திருப்பாள். අපි දන්නේ නැහැ. நாங்கள் அறிய හැබැයි දෙවියන් වහන්සේ මෙහිගේ ජීවිතයේ දෙස තාමත් ඕනකමින් බලාගෙන සිටියා වූ දෙවියන් වහන්සේ. ஆனால் தேவன் அவளுடைய வாழ்க்கையை மிகவும் அக்கறையாக பார்த்தார். දෙවියන් වහන්සේ ඇයගේ බයෙන් ඇයව නිදහස් කරනවා ඇයගේ ජීවිතයේ පුදුම දෙයක් දකින්න පිණිස. புதுமையான காரியத்தை அவள் அனுபவிக்கும்படியாக பயத்தை நீக்குகிறார். ඇයගේ ජීවිතේ පළවෙනි කියන්නේ බය වෙන්න එපා. முதலாவது கூறுகிறார், பயப்படாதே. දෙවියන් වහන්සේ ජෝෂුවට කතා කරනකොට කියනවා බය වෙන්න එපා. ஜோசுவாக்கு சொல்லும் பொழுது பயப்படாதே என்று கூறுகிறார். දෙවියන් වහන්සේ මෝසස්ට කතා කරනකොට කියනවා බය වෙන්න එපා. மோசேஸ்க்கு கதைக்கும் பொழுது சொல்கிறார், ඔබගේ பயப்படாதே. ජීවිතයේ හාස්කම් අත්දකින්නට තිබෙනා වූ ප්‍රශ්නේ තමයි බය. ඒකට හේතුව තමයි ඇදහිල්ල නැති තැන බය තියෙනවා. விசுவாசம் இல்லாத இடத்தில் பயம் இருக்கிறது. அதனால தான் நாங்கள் சில வேளை அற்புதம் காணுவதில்லை. හාගරට කියනවා බය වෙන්න එපා. ஆகாருக்கு கொடுக்கிறார், பயப்படாதே. හාගරගේ ජීවිතයේ තිබුණා වූ තත්ත්වය වෙනස් කරන්නට දෙවියන් වහන්සේ මුලින්ම හාගර තුළ තිබෙනා වූ බය නැති කරනවා. ஆகாருடைய நிலைமையை மாற்றுவதற்காக முதலில் தேவன் பயத்தை நீக்குகிறார். උන්වහන්සේ එතනදී කියනවා පොරොන්දුවක් මම මහත් ජාතියක් කරන්න යනවා. அந்த இடத்திலே தேவன் வாக்குத்தத்தம் பண்ணுகிறார், பெரிய ஜாதியாக்குவேன். අපි දන්නවා අද ඉස්මායිල්ගෙන් පැවතෙනා වූ ජාතිය
මුස්ලිම් ජාතිය මුළු ලෝකෙම මහත් ජාතියක් බවට පත් වෙනවා. இஸ்மாயில் ஜாதியினூடாக முஸ்லிம் ஜாதி பெரிய ஜாதியாக உலகத்தில் ඒක இருக்கிறது. දෙවියන් වහන්සේගේ සැලැස්ම නෙමෙයි. அது தேவனுடைய திட்டம் அல்ல. ඒක ආබ්‍රාම්ගේ සැලැස්ම. அது ஆபிரகாமுடைய ඒක திட்டம். දෙවියන් වහන්සේගේ සැලැස්ම වුණා නම් ඒක ආශිර්වාදය හැමතිස්සෙම භුක්ති විඳින්නට පුළුවන් වෙනවා. அது தேவனுடைய திட்டம் என்றால் என்ன அனுதினமும் தேவனுடைய ஆசீர்வாதத்தை அனுபவிப்போம். ප්‍රේමවන්තනේ ඔබගේ මගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ සැලැස්මට අපේ ජීවිතේ ඉඩ දෙනවා නම් ඒකේ සැබෑ ආශිර්වාදය අපිට අත්දකින්න පුළුවන් වෙනවා. தேவனுடைய திட்டத்துக்கு எங்களை வாழ்க்கையை உட்படுத்துவோம் ஆனால் மெய்யான ஆசீர்வாதத்தை ඒ அனுபவிப்போம். වරුන්දු ඉෂ්ට වෙන්න අවුරුදු 2ක් වෙන්න පුළුවන්, අවුරුදු 10ක් වෙන්න පුළුවන්, 15ක් වෙන්න පුළුවන්, 20ක් වෙන්න පුළුවන්. අපි බලා සිටින්නට අවශ්‍යයි. அந்த வாக்குத்தத்தம் நிறைவேற வருடக்கணக்கு செல்லலாம், நாங்கள் ஆனால் எதிர்பார்த்து இருக்க வேண்டும். ආබ්‍රාම් වැරද්ද කළේ. ஆபிரகாம் தான் தவறு සාරා செய்தது. වැරද්ද කළේ. சாராள் தான் தவறு செய்தது. ඒ දෙවියන් වහන්සේ හාගර් වෙනුවෙන් පෙනී සිටිනවා. ஆனால் தேவன் ஆகாருக்கு முன்பாக அவர் காணப்பட்டார். දෙවියන් වහන්සේ යුක්තිසහගත දෙවියන් වහන්සේ. தேவன் நீதியுள்ளவர். දෙවියන් වහන්සේ ජීවිතයේ වේදනාවට ප්‍රශ්නයට මුහුණ දෙන්නා වූ මිනිස්සුන් උදෙසා පෙනී සිටිනා වූ දෙවියන් වහන්සේ. தேவன் வேதனைக்கு பிரச்சனைகளுக்கு முகம் கொடுக்க மனிதர்கள் மத்தியிலே இருக்கின்ற தேவன். දෙවියන් වහන්සේ ආගරට කියනවා බය වෙන්න එපා. தேவன் ஆகாருக்கு கூறுகிறார், பயப்படாதே, මම නුඹත් එක්ක සිටින්නේ. நான் உன்னோடு கூட இருக்கிறேன். අවසාන කාරණාව මෙතන කතා කරනවා සැපයුම දැනටත් එහි තිබුණා. தேவனுடைய சந்திப்பு அந்த இடத்தில் இருந்தது. දෙවියන් වහන්සේගේ ඇස් ඇරුසේක එවිට වතුරු ඇති ලිඳක් දැක ඒ ගොස් වාජනීය වතුරු පුරවාගෙන ළමයාට බොන්නට දුන්නාය. அவளுடைய கண்களை திறந்தால் அவள் ஒரு தண்ணீர் துறவண்டை கொண்டு போய் துரத்திலே தண்ணீர் பிள்ளைக்கு கொடுத்தாள். බයිබලයේ කියන්නේ නෑ එතන අලුත් ලිඳක් ඇහැරුවා කියලා. வேதம் கூறவில்லை அங்கே புதிய கிணறு தோண்டப்பட்டது என்று. ලිඳක් තිබුණා. கிணறு இருந்தது, හැබැයි දැක්කේ නෑ. அவள் காணவில்லை. අපේ ජීවිතයේ ආශිර්වාදය තියෙන්නේ කොයිදෝ නෙමෙයි. எங்களுடைய வாழ்க்கையில் ஆசீர்வாதம் எங்கோ ආශිර්වාදය තියෙන්නේ අපි ගාවමයි. எங்களிடத்திலே தான் ஆசீர்வாதம். අපිත් එක්කමයි සුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ. பரிசுத்த ஆவியானவர் எங்களோடு கூட இருக்கிறார். උන්වහන්සේ කියනවා මුළු ලෝකයේ අන්තිමේ දක්වා නුඹත් එක්ක ඉන්නවා කියලා. தேவன் கூறுகிறார், பூமியின் கடைசி வரை நான் உன்னோடு இருப்பேன். අපි ඒක විශ්වාස නොකිරීමයි ප්‍රශ්නේ. நாங்கள் அது விசுவாசிப்பதிலே ඒක විශ්වාස කරන්නේ නැති නිසා බය අපේ තුලට එවිලා අපේ ආශිර්වාදය දකින්න බැරි වෙන්න අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම ආවරණය කරලා. இல்லாமல் இருப்பதனால் ஆசீர்வாதத்தை நாங்கள் காணுவதில்லை. අත මිනිස්සු ගොඩාක් ආශිර්වාද හොයාගෙන හැමතැනම දුවනවා. ஜனங்கள் இப்பொழுது ஆசீர்வாதத்தை தேடி செல்கிறார்கள். අද සමහරක් අය දේශනා කරනවා ඔබලන් ලක්ෂයක් දෙනවා නම් ලක්ෂ 10ක් දෙනවා නම් ඩබල් පෝෂන් සුද්ධාත්මයන් වහන්සේ ලැබෙනවා කියනවා. சில பேர் பிரசங்கிக்கிறார்கள், லட்சக்கணக்கில் கொடுத்தால் அது இருமடங்கு உங்களுக்கு கிடைக்கும் என்று. මිනිස්සු සල්ලි අරගෙන යනවා පොලිම පිටින් යනවා ලබා ගන්න. ஜனங்கள் பணத்தை எடுத்து செல்கிறார்கள். බයිබලයේ කියනවා ආශිර්වාදයේ තියෙන ඒමේ නෙමේ ඔබ ගාවමයි. ஆனால் வேதம் கூறுகிறது ஆசீர்வாதம் இருப்பது அங்கோ இங்கோ அல்ல, உன்னிடத்தில். නේ ඇඳල බැප්ටිස්ට් සභාවේ සුද්ධාත්මයන් වහන්සේ නැද්ද? அதுல பேப்டிஸ்ட் சபை பரிசுத்த ஆவியானவர் இல்லையா? එහෙනම් ඒක සුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රශ්නයක්. அது பரிசுத்த ஆவியின் பிரச்சனை. සුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේගේ දරුවන් ජීවත් වෙන්නා වූ සෑම ස්ථානයකම සිටින බවට උන්වහන්සේගේ වචනේ පොරොන්දු වෙලා තිබෙනවා. தேவனுடைய பிள்ளைகள் வாழும் அனைத்து இடத்திலும் பரிசுத்த ஆவி இருக்கிறார் என்று வாக்குத்தத்தம். ලිඳ උතනමයි තිබුණේ. கிணறு அங்கேதான் இருந்தது. හාගර්ගේ ඇස් බයෙන් දැරිලා තිබුණා. ஆனால் ஆகார் பயத்தின் நிமித்தம் மூடி இருந்தது. අපේ ජීවිතේ හාගර් ප්‍රශ්නේ ලෙස බලන්න පටන් ගත්තා. ஆகார் பிரச்சனையை நோக்கி பார்த்தார். හාගර්ට පෙනුනේ ඒකේ ප්‍රශ්නේ පමණයි. ஆகாருக்கு அந்த பிரச்சனை மாத்திரமே ඔබගේ கண்டார். ජීවිතයේ ඔබගේ ප්‍රශ්නේ ඔබගේ ඇස් දෙවියන් වහන්සේ වෙතට යොමු කරන්න. එවිට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය දකින්නට පුළුවන් වෙනවා. எங்களுடைய கண்களை தேவனிடத்தில் நோக்கும் பொழுது ஆசீர்வாதத்தை பெற முடியும். එක මිෂනරි වරයෙක් ඔව් යාත්‍රා කරන ඉන්න වෙලාවේදී මේම දර්ශනයක් දැක්කා. மிஷனரி ஒரு ஜெபத்தின் போது ஒரு தரிசனத்தை காண்கிறார். එතුමා එක තැනකට එයාගේ කාර් එකේ යන වෙලාවේදී ඒ කාර් එකේ එක තැනක නැවතුණා. அவருடைய காரில் பயணம் செல்லும் போது ஒரு இடத்தில் நின்றது. ඊට පස්සේ මේ බෑලා බලනකොට එයාට වතුරු තිබයි බොන්න වතුරු නැහැ. அவருக்கு தண்ணீர் தாகம், தண்ணீர் இல்லை. ඊට පස්සේ හැමතැනම ගිහලා වතුරු හොයන්න පටන් எல்லா ගත්තා. இடத்திலும் தேடி ඊළ சென்றார். බලනකොට හැම තැනකම වතුරු තිබුණේ නැහැ. எல்லா இடத்திலும் தண்ணீர் இருக்கவில்லை. ඊට පස්සේ එයාට හඬක් ඇසුණලු ඔතන ලිඳක් තියෙනවා. ඔය ලිඳේ වතුරු ගන්න කියලා. ஒரு சத்தம் கேட்டது, அங்கே ஒரு கிணறு இருக்கிறது, தண்ணீர் எடு. ඊට පස්සේ බලනකොට ලිඳක් තිබුණේ නැහැ. அங்கே கிணறு இருக்கவில்லை. හැබැයි හඬ අයනවා තාම ඔතන ලිඳක් තියෙනවා කියලා. ஆனால் சத்தம் கேட்கிறது,
இருக்கிறது, அந்த இடத்தில் கிணறு இருக்கிறது. ඊළ බැලුවා පස්සේ ගොඩාක් කුණු දාලා ඒ ලිඳ වාලා තිබුණා. அங்கே குப்பை போட்டு அந்த கிணறை மூடி இருக்கிறார்கள். කුණු කොළවල් අරව මේවා දාලා. இலை துளைகளினால். ඊට පස්සේ එයා එකින් එක අයින් කරන්න ගත්තා. ஒன்றொன்றாக அவர் எடுத்து போட்டார். ඊට පස්සේ එයාට පුළුවන් වුණා එතනින් වතුර ලබා ගන්න. அதன் பிறகு தண்ணீரை பெற முடிந்ததாக இருந்தது. ප්‍රේමවන්තනි සුද්ධාත්මයන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. பரிசுத்த ஆவியானவர் எங்களோடு கூட සුද්ධාත්මයන් වහන්සේගේ ආශිර්වාදය අපි ගාවම තියෙනවා. பரிசுத்த ஆவியானவர் ஆசீர்வாதம் ඒක எங்களுக்கு ලබා ගන්න බැරි වෙන්න ඒ ලිඳ ඇතුලේ අපි ගොඩාක් දේවල් දාලා වාලා. அதை பெற முடியாத வண்ணம் அந்த கிணத்திலே நாங்கள் நிறைய காரியங்களை போட்டு மறைத்திருக்கிறோம். ඒ සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරන්නට බැරි වෙන්න අවහිර වෙන්නා වූ කාරණාවන් ගොඩාක් අපේ ජීවිතය තුළ පුරවා ගන්න. பரிசுத்த ஆவியானவர் செயல்படும் பட முடியாத விதத்தில் எங்களுடைய வாழ்க்கையில் நிறைய குப்பைகளை අපි போட்டிருக்கிறோம். සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන වෙලාවේදී பரிசுத்த ஆவியானவருக்கு நாங்கள் අපි සුද්ධාත්මයන් වහන්සේට ලං වෙන වෙලාවේදී பரிசுத்த ஆவியானவருக்கு උන්වහන්සේ මාත් එක්ක ඉන්න බව මට දැනෙන්න அவர் என்னோடு கூட இருக்கிறார் என்று நான் உணரும் වහන්සේ එකින් එක අයින් කරනවා. அவர் தேவன் ஒன்றொன்றை ஒடுத்து போதுவார். එතකොට අපිට දකින්න පුළුවන් මේ සැබෑ ආශිර්වාදය. அப்பொழுது நாங்கள் காண முடியும் மெய்யான ஆசீர்வாதத்தை. අපි උදෑසන කල්පනා කරලා බලමු. இந்த காலை பொழுதிலே நாங்கள் சிந்தித்து ආගර්ගේ ජීවිතේ ඉතුරු වෙලා තිබුණේ බය විතරයි. ஆகருடைய வாழ்க்கையில் மீதியாக இருந்தது பயம் மாத்திரமே. ඇය විශ්වාස කරා මම දැන් මැරෙන්න යන්නේ. அவள் விசுவாசித்தால் நான் இப்பொழுது மறைக்கத்தான் ඇය போகிறேன். හිතුවා මගේ පුතාගේ මගේ ජීවිතේ අවසානයේ මම පැමිණ සිටිනවා. என்னுடைய வாழ்வும் என்னுடைய மகனுடைய வாழ்வின் இறுதி என்று ඇය හිතුවා මගේ ජීවිතේ ඉදිරියට තවත් මට බලාපොරොත්තුවක් නැහැ. எனக்கு எதிர்பார்ப்பு இல்லை என்று அவள் நினைத்தாள். දෙවියන් වහන්සේ ඇයගේ ඇස් විවර කළා. தேவன் அவளுடைய கண்ணை திறந்தார். ප්‍රේමවන්තනි මේ උදෑසන අපිත් ඒ වගේ තත්ත්වයක සිටිනවා වෙන්න පුළුවන්. அன்பானவர்களே, நாங்கள் அந்த நிலவையிலே இந்த காலை பொழுதிலே ඔබගේ ජීවිතයේ ඔබ විශාල අභියෝගයකට මුහුණ දෙන්නා වූ කාලය මේ කාලය වෙන්න පුළුවන්. நாங்கள் எங்களுடைய வாழ்க்கையில் பெரிய சவாலுக்கு முகம் கொடுக்கிற ඔබගේ காலமாக ජීවිතේ இருக்கலாம். විශාල ප්‍රශ්නයත් එක්ක ගමන් කරන්නා වූ කාලය වෙන්න පුළුවන් මේ කාලය. எங்களுடைய வாழ்க்கையிலே பெரிய பிரச்சனைக்கு முகம் கொடுக்கிற காலமாக ඔබගේ இருக்கலாம். ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ කාටවත් තේරෙන්නේ නැහැ කියලා ඔබ හදවතේ ඇතුළෙන්න වේදනාවට පත් වෙන්නා වූ දවස් වෙන්න පුළුවන් මේ දවස්. என்னுடைய பிரச்சனைக்கு யாருமே விடை கொடுக்க முடியாது என்று இருதயபூர்வமாக அழுகலாம். ඔබ මතක තියාගන්න. நாங்கள் ஞாபகப்படுத்திக் கொள்ள ඔබ வேண்டும். තියා බලන දෙවියන් වහන්සේව තමයි අපි නමස්කාර කරන්නේ. எங்களை காண்கின்ற தேவனுக்கு தான் ஆராதனை செய்கிறோம். ආගාර දිහා බැලපු දෙවියන් වහන්සේ. ஆகரை பார்த்த தேவன். බයිබලයේ කියනවා ආගාර ඊට පස්සේ කියනවා මාව දැක්කා වූ දෙවියන් වහන්සේ. ஆகார் பிறகு சொல்லுகிறார், என்னை கண்ட தேவன். එල් රෝයි කියනවා වූ නමස්ථානයේ ආගාර පාවිච්චි කරනවා. எல் ரோய் என்று பாவிக்கிறார். මා දකින්න දෙවියන් වහන්සේ. என்னை காண்கின்ற தேவன். අපිව දකින්න දෙවියන් වහන්සේ. එங்களை காண்கின்ற අපිව தேவன். කවුරුත් දකින්නේ නැති වෙන්න පුළුවන්. එங்களை யாரும் අපි හැම කෙනෙක්ම ප්‍රතික්ෂේප කරනවා වෙන්න எல்லோரும் පුළුවන්. நிராகரிக்கலாம். ඔබ මාව දකින්න ඔබගේ මගේ ප්‍රශ්නෙට විසඳුම දෙන්න පුළුවන් දෙවියන් වහන්සේටයි ඔබත් මමත් නමස්කාර කරනවා. எங்களுடைய பிரச்சனைக்கு தீர்வு கொடுக்கின்ற எங்களை காண்கின்ற தேவனுக்கு தான் ஆராதனை ඒ செய்கிறோம். නිසා මේ උදෑසන ඔබගේ බය ඔබගේ සැක සම්පූර්ණයෙන්ම අයින් කරලා උන්වහන්සේ දෙස බලන්න. උන්වහන්සේ ඔබගේ ජීවිතයේ ඒ මහත් පුදුම ආශ්චර්යමත් දේ දකින්නට සලස්වන වෙනවා. எங்களுடைய சந்தேகங்களை பயங்களை நீக்கி தேவனை நாங்கள் பார்ப்போம். அப்பொழுது எங்களுடைய வாழ்க்கையிலே ஆச்சரியமான காரியங்களை தேவன் செய்வார். අපි හැම කෙනෙක්ම ස්වසා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටිනවා. தேவனுடைய முன்பாக நாங்கள் கண்களை மூடி இருப்போம். ප්‍රේමවන්තයනි අපි නමස්කාර කරන දෙවියන් වහන්සේ ජීවමානයි. அன்பானவர்களை நாங்கள் ஆராதனை செய்யும் தேவன் ஜீவனுள்ள தேவன். අපි ආදාන්නේ පාලු කරේට පැමිණෙන දෙවියන් වහන්සේවයි. நாங்கள் வனாந்தரத்துக்கு வருகின்ற தேவனுக்கு தான் ஆராதனை செய்கிறோம். හැමෝම ඒව ප්‍රතික්ෂේප කළා. எல்லோரும் அவளை நிராகரித்தார். පොරොන්දුවෙන් පිට කෙනෙක් වුණොත් வாக்குத்தத்தத்துக்கு மீறி நடந்தார். දෙවියන් වහන්සේ ඒ දෙස බැලුවා. ஆனாலும் தேவன் அவளை நோக்கி பார்த்தார். ඔබගේ කතාව දෙවියන් වහන්සේ දන්නවා. எங்களுடைய கதையை தேவன் அறிந்திருக்கிறார். ඔබගේ ප්‍රශ්න දෙවියන් වහන්සේ දන්නවා. எங்களுடைய பிரச்சனையை தேவன் அறிந்திருக்கிறார். ඔබගේ කඳුල උන්වහන්සේ දන්නවා. எங்களுடைய கண்ணீரை தேவன் அறிந்திருக்கிறார். මිනිස්සු ඒක තේරුම් ගන්නේ නැහැ කියලා ඔබ දුක් වෙන්න එපා. மனிதர்கள் புரிந்து கொள்ளாமல் இருக்கிறார்கள் என்று මිනිස්සු ඒකට துக்கப்பட උත්තර දුන්නේ නැහැ කියලා ඔබ දුක් වෙන්න එපා. மனிதர்கள் விடை கொடுக்கவில்லை என்று துக்கப்பட வேண்டாம். දෙවියන් වහන්සේට ඒකේ උත්තරයක් තියෙනවා. தேவனிடத்தில் விடை உண்டு. උන්වහන්සේ දෙස බලමු.
தேவனை நோக்கி பார்ப்போம். උන්වහන්සේ එල්රෝයි දෙවියන් වහන්සේ. தேவன் எல்ரோய் தேவன். උන්වහන්සේ මා දකින දෙවියන් වහන්සේ. என்னை காண்கின்ற தேவன். උන්වහන්සේ මා දකින දෙවියන් වහන්සේ කියන එක එදා අහාග අත්දැක්කා වගේ අපි අත්දකින පිණිස උන්වහන්සේට ආරාධනා කරනවා. என்னை காண்கின்ற தேவன் என்று அன்று ஆகார் அனுபவித்த போல எங்களையும் இன்று அழைக்கின்ற தேவன். අපි හැම කෙනෙක්ම මේ වෙලාවේදී ඒ බලාපොරොත්තුවත් එක්ක අපේ ජීවිතයේ තනි වුණු වේදනාවටපත් වුණු විඩාවටපත් වුණු අවස්ථාවන් කුමක්ද තියෙන්න පුළුවන්. එහෙම දෙයක් අපි දෙවියන් වහන්සේට බාර කරනවා. எங்களுடைய எதிர்பார்ப்பற்ற தனிமையில் இருக்கின்ற சந்தர்ப்பமாக இருக்கலாம். அந்த எல்லா சந்தர்ப்பத்தையும் தேவனுக்கு ஒப்புக் கொடுப்போம். යේසුස් වහන්සේ කියනවා උඹේ හිස කෙස් පවා ගණන් කරලා තිබෙන්නේ. இயேசு கூறுகிறார் உன்னுடைய தலைமை எல்லாவற்றையும் எண்ணி இருக்கிறேன். චරිත මම ගැන සලකන දෙවියන් වහන්සේ. அவ்வளவாக என்னிடத்தில் அக்கறை உள்ள தேவன். අපි උන්වහන්සේට අපේ හදවත ඔසවමු. நாங்கள் அவர்களுக்கு எங்களுடைய இருதயத்தை உயர்த்துவோம். අපේ ජීවිතය උන්වහන්සේට බාර කරමු. எங்களுடைய வாழ்க்கையை அவருக்கு ஒப்புக் கொடுப்போம். එසේ බාර කරමින් උන්වහන්සේ අපේ ජීවිතය තුළ මා දකින දෙවියන් වහන්සේ උන්වහන්සේ බව වෙන්නට කියලා අපි ඉල්ලමින් මේ ගීතිකාව ගායනා කරන අතර ඔබගේ ජීවිතේ බාර කරන්න. ඔබේ බාර කරමින් ඒ පුදුමකම අත්දැකීමෙන් මේ ශුද්ධ වූ සහභාගීකම දේශේ සහභාගී වෙන්න ඔබගේ ජීවිතේ ගත කරන්න. දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. දෙවියන් වහන්සේ ඔබගේ කඳුළු ඔබගේ ආඥාව ඔබගේ නිහඬතාව දකිනවා. අපි මේ බලාපොරොත්තුවත් එක්ක මේ ගීතිකාව ගායනා කරමු. See
මොහොතකට අපගේ හදවත් සිත් වලට නැඹුරු වෙමු. අද දවසේ අපි ඇසුවා ඔබේ දේව වචනයට අනුව හාගර්සේ අපි අතරමං වී සිටිනවා. හාගර්ට ලෙස අතරමං වෙන්න සිදු වුණේ ඇගේ වර්ධ නිසා නෙවෙයි. වහලියා. ඒ නිසා ඇගේ ස්වාමියාගේ හඬ අපි ඇසුවා සේව. නැහැ බෑ කිව නොහැකි. ආබ්‍රාම් නිසා ඇයට ඒ දරුවා ලැබුණා. නමුත් ඒ දරුවන් අතර ප්‍රශ්න නිසා හාගර්ටත් ඉස්මායිල්ටත් එනිවසින් පිට වී ගොස් අතරමං වෙන්න සිදු වුණා. නමුත් මේ හැම දෙයක් දෙවි පියාණන් වහන්සේ දකින යසු ආකාරයට අසරණ වූ සෑම කෙනෙක්ගේ හදවත සිත දකින දෙවි පියාණන් මේ මොහොතේ ඔබත් මාත් හාගර්සේ ඔබේ දරුවන් සමග ඔබගේ ප්‍රශ්නය සමග දුක වේදනාව සමග ඔබ තනිව සිටිනවා. ඔබගේ ප්‍රශ්නය ඔබගේ ජීවිතය විනාශ කරන තරමට භයංකාරී වේ හැකියි. ඒ නිසා ඔබ වේදනාව ඒ දරුවාගේ මරණය දැකීමට නොහැකි වූ ඒ දරුවාව පැත්තකින් තබා ඈත් වෙමින් බලා සිටියාසේ ඔබගේ ප්‍රශ්නයේ විසඳුමක් නැතුව මරණාසන්නව සිටිනවා. ඇගේ බය ඇසිත ස්ථානයේ තිබුණා දේ ඇයට දකින්නට බැහැ. ඔබත් මා අපි අසුසේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අප ළඟ තිබෙද්දී අපි ඒ දේ ගැන සිතන්නේ නැතුව හොයන්නේ නැතුව ඒ පිළිගන්නේ නැතුව අපි වෙනත් මාර්ගවල ගමන් කරනවා. ඒ නිසා අපි තවත් අපහසුතාවයකට අමාරුවකට වැටෙනවා. ඒ සාවක එයත් දෙවි පියාණන් වහන්සේ දැක වහන්සේ ඔබට මට අපේ හදවත් වලට අපේ සිත් වලට කතා කරනවා. ඇයි ඔබ දුක් විඳින්නේ? ඇයි ඔබ වේදනාව? ඔබගේ ළඟම ওই වතුර තියෙන්නේ. ඒ දරුවට වතුර පොලා ඔබ ජීවත් වෙනවා. අපේ හදවත් සිත් මේ සිදුවීම් දෙස බලමින් අපි උන්වහන්සේ ඉදිරියේ හරි ගැස්සේ. උන්වහන්සේ අපගේ හදවත් විමසන්නා උතරයි. ඒ නිසා අපි ඒ ප්‍රිය හාගර්ට ප්‍රශ්නයක් වුණාසේ අසල් තිබුණා වූ ඇයට නොදැකීමට හැකි වුණාසේ නමුත් දෙවි පියාණන් වහන්සේගේ ඇස් විවර කරාසේ තාතුමා කියනවා එපිස පළවෙනි පරිච්ඡේදයේ 9:11ට කියනවා ජේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ මහිමීය තේජස තිබෙනවා. නමුත් මේ ලෝකයේ දෙවියා ඒ මහිමීය තේජස නොදකින පිණිස 2 කොරින්ති 4:4 කියනවා අපගේ ඇස් මිනිස්යන්ගේ ලෝකවාසී සියල්ලගේ ඇස් වසා තිබෙනවා. ඒ නිසා පාවුතුමා කියනවා අපගේ ඇස් විවර කරන්න ඔබගේ තේජස මහිමය ජේසුස් වහන්සේ තුලින් දකින්න පිණිස ඔබගේ කැඳවීමේ ඉලක්කය කිමෙක්ද කියලා ඔබගේ උරුමේ සම්පත කිමෙක්ද කියලා බලය මහිමය තේජස කිමෙක්ද කියලා තේරුම් ගන්නා පිණිස සිත් නැමැති ඇස් පහදන ලෙස ඔයා මේ මොහොතේ අපි අපගේ හදවත් සිත් වලට යමුනේ අපගේ දුර්වලකම් අපගේ පාපය අපගේ වැරදි ගැන සිතමින් ගීතාවල 139:23-24 කියනවා දාවිත් රජතුමා ස්වාමීනි මගේ මේ සිත විමසලා බලන්න. මා තුළ යම්කිසි පාපයක් තිබෙනවා නම් මට ඒ පෙන්නමින් ඔබ මාව හරි මාර්ගයේ ගෙනියන්න. යෝහන්තුමා දේශ පළවෙනි ලිපියේ පළවෙනි පරිච්ඡේදයේ 9 පදයේ 8-9 කියනවා. අපි අපේ පාපේ කියා දෙනවා නම් උන්වහන්සේ විශ්වාසවත් ධර්මිෂ්ඨව සිටිනවා. ඒ සීල පාපේ
ශක්තිය පරිදි යාඥා කරමින් උන්වහන්සේගේ හස්තය බාරගෙන සිටින් වශයෙන් ක්‍රියාවෙන් කළා සියලු පාපය සියලු දුර්වලකම් සියලු වැරදි කමාවී ආශය දෙවියන් අපි වහන්සේ සිදු කරන ස්වාමීන් දවසේ වහන්සේගේ ශරීරයට පොඩි ශරීරයට උදිරේට සහභාගී වෙනවා කරනවා ව්‍යානගේ වහන්සේගේ ශරීරය සහ උදිරේ සිහිපත් කිරීමට මේ වහන්සේ අපට නියම කළේ අපි වහන්සේගේ ශරීරයට උදිරේට උරුමකාරයෝ කියන බව තේරුම් ගන්නා පිණිස මොකද අපි මිනිස්යන් වශයෙන් අපිට හැම විටම යාමතක වෙනවා අපි බොහෝ විට විශ්වාස අවිශ්වාස කරන තත්ත්වයකටපත් වී තිබෙනවා අපේ ප්‍රශ්න ගැටලු දුක් කරදර එන විට. නමුත් ඒ කෙසේ වෙතත් ඒ අප අවට දේ කොහොම වුණත් දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව අපි උන්වහන්සේගේ ශරීරයට උන්වහන්සේගේ රුධිරයට හවුල් කාර්යය. ඒ නිසා උන්වහන්සේ සුද්ධ කරමු උන්වහන්සේගේ ඒ හවුල් කාර්යකම ඒ රුධිරයට සහ මාංශයට හවුල්කම දුන්නා එය ආරක්ෂා කරගෙන ඒව ගෞරවණීයව එය පවත්වාගෙන යන්න උන්වහන්සේගේ කරුණාව අනුග්‍රහය දෙන ලෙස ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේගේ දෑතට බාරයි ස්වාමීන් ඔබ වහන්සේට කුසියේ ජීවිතය පූජා කරමින් වහන්සේගෙන් දාව ස්වාමීන් කටුට වුණ කිසට දාන කිස් කබල දිල් කරගෙන ගොස් ලේවැගෙන එසේ වුණේ අපේ සිටින් වචනෙන් ක්‍රියාවෙන් කලාව සිදු පාපයට කමාව දෙන පිණිස අපේ සිතෙන් සැලසුම් කලාව සිදු වැරදි ගමනක් දෙපයි ගිය නිසා ඔබ වහන්සේගේ දෙපාවට අනගසා ලේව දෙවියන්ගේ ඒ සෑම දුර්වලකමක් වැරද්දක් අපේ දෑතෙන් අපි කළ නිසා ඔබගේ දෑතට අනගසා ලේව කරුණා දෙවියන්ගේ අපගේ අවිශ්වාසය සැකය කැරිලිකාරකම නොහැදෙලිකම නිසා ඔබ වහන්සේට කස පහක 39ක් දසමින් ඔබ වහන්සේගේ ශරීරය කීප කරමින් ලේවතුන් ලැබේ. මේ හැම ලේවින්ද ඔබ වහන්සේ වැගිරුවේ අපේ පාපේ මුදා ගන්න. දෙවියන් ඒ පවිත්‍ර ලේන් මේ මොහොතේ අපි එකිනෙකා පවිත්‍ර කරමින් අද දවසේ ඔබ වහන්සේගේ ශරීරයට ඔබ වහන්සේගේ රුධිරයට සහභාගීත්වය පවත්වන්න කරුණාව දෙන්න. ඔබගේ දෑතට බාරයි. ජේසුස් වහන්සේගේ නාමයෙන්. अंतिम रात्रि बोलिए देवी उन्वास रोटी के आशीर्वाद को कड़ा गोले देवी प्रकाश करा अबुट समुनिकरण नाम मागे शरीर आई मानव तेरे मैं सी करना बिल सकरा एले सब उन्वास कुशलाने के आशीर्वाद को कड़ा आशीर्वाद को देवी उन्वास की गोले देवी प्रकाश कर रखे ने मैं पानी करा नावत मां एनते मागे सुधीर शरीर सिहिपत करना बिल से पावत අපි ආඥා කරනවා. ඒ ව්‍යානනේ වහන්සේගේ දිව්‍ය හස්තය දිගු කරන්න වහන්සේගේ ශරීරය සහ රුධිරය සීපත් කරන්න තිබෙනා මේ ද්‍රව්‍යයන්ට ඔබගේ දිව්‍ය ආශිර්වාදය තමයි. සහභාගී වෙන්නා අපට වහන්සේගේ ඒ මහත් ධෛර්ය ශක්තිය දරා ගැනීම වහන්සේ අපට ලබා දෙනවා. අප සියලු දෙනා මේ උදෑසන ඔබගේ දෑතට බාරයි. උතුම් වූ ජේසුස් වහන්සේගේ නාමයෙන් सुबह में से सुदानम बताइए साहबा की
අපි ආඥා කරමු. දෙවියන් වහන්සේගේ ශුද්ධ වස්තය අපේ ජීවිතයේ සියලුම හංසයන් කරේ තබා අපේ ජීවිතවල ස්වාමීන් වහන්සේගේ හඬ අසන්නත් උන්වහන්සේගේ ආශිර්වාද අත්දකින්නත් සලස්වන සේවා. උන්වහන්සේගේ ආලෝකය ඔබගේ ජීවිතයේ සියලුම ස්ථානයේ කරේ තබා ඔබ යන්නා වූ සියලුම ගමන් ඔබ කරන්නා වූ සියලුම කාරණාවන් ආලෝකමත් ආශිර්වාදමත් වේවා. අයි කරන සේවා. දෙවියන් වහන්සේගේ මූණ ඔබ කෙරේ බබලවා ඔබගේ ජීවිතය ආලෝකමත් කරන සේවා. ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ පිග්නි ගීතිකාව අවසාන ගීතිකාව ගායනා කරන අතරේදී අපි අවශ්‍යතාවයන් වල නවය උදෙසා දෙන්නා වූ දීමනාවන්ට බාර කර සිටිමු. දයාබර දෙවි පියාණන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. පවත් දවසක උදෑසන වහන්සේගේ පාමුලට පැමිණ ස්වාමිනී වහන්සේගේ අභිමුඛයේ වහන්සේව නමස්කාර කරන්නට වහන්සේ අපට කළා වූ සෑම දෙයක්ගෙනම සිහි කරමින් ස්තුති කරන්නට ස්වාමිනී
ඔබ වහන්සේගේ ආදරයත් අපි වහන්සේට දෙන්නා වූ ආදරයත් පෙන්වන්න දුන්න කරුණාව නිසා ස්තුති ස්වාමීනි. ස්වාමීනි වහන්සේගේ වචනයේ පරිදි අපේ ජීවිතයේ දෙස වහන්සේ බලන අපේ ජීවිතයට ස්වාමීන් වහන්සේ අපි දකින්ට සලස්වන දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ අභිමුඛයේ ඔබගේ දරුවන් ගෙන ආවා වූ සියලු පඬුරුගෙන ස්තුති ඒ අවශ්‍යතාවයන් වල දෙන්නා වූ ස්වාමීනි ආයුධසා දුන්නා වූ ඒ දෑත් වහන්සේ දකිනවා ස්වාමීනි වහන්සේට ආශිර්වාද කරනවා. ඔබගේ වචනේ පොරුද්දුව ස්වාමීනි ඔබගේ දරුවන්ගේ ජීවිතවල අත්දකින්න වහන්සේ සැලසුවා. ඒ වගේම ස්වාමීනි ඔබගේ දරුවන් මේ ස්ථානෙන් පිටත් ගොස් ඔබගේ නාමයෙන් සාක්ෂි කරන්න වහන්සේ ආශිර්වාද කරා. ප්‍රශ්න වේදනාව කඳුළු රෝගය අමාරුකම් තනිවිච්ච ස්වාමීනි මංගුලා වෙච්ච අවස්ථාවන් ස්වාමීන් වහන්සේ නම් කෙනෙකුට තිබෙනවද? යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. එදා ආහාරගේ ජීවිතයට වහන්සේ ස්වාමීනි ලං වුණාසේ ඔබගේ දරුවන්ගේ ජීවිතයට ලං වෙන්නා වූ දෙවියන් වහන්සේ බව අත්දකින්න සලස්වනවා. ස්වාමීනි මේ ස්ථානෙන් පිටත් ගොස් නිවසේදී පාසලේදී රැකියා කරන ස්ථානයේදී ව්‍යාපාරවල යෙදෙන අවස්ථාවේදී මාර්ගයේදී හැම ස්ථානයකම ඔබගේ දරුවන් එක්ක වහන්සේ ඉන්න වහන්සේගේ ශක්තිය සුවය සමාදානය ආශිර්වාදයක් දකින්න සලස්වන්න. මේ ස්ථානයේදී ස්වාමීනි නැවත යාඥා කරනවා යම් කෙනෙක් රෝගීව ඉන්නවද ප්‍රශ්නෙන් ඉන්නවද කඳුලෙන් ඉන්නවද ස්වාමීන් වහන්සේක දකිනවා වහන්සේගේ සියලු දේ පේනවා ස්වාමීනි වහන්සේ ජීවිතවලට අතගස්සන ස්වාමීනි ඔබගේ සුවය ශාරීරික සුවය මානසික සුවය ආත්මික සුවය දැන් නිදාස් කරන්න ස්වාමීනි ඔබ සියලු දේ බාර කරමින් වහන්සේගේ මස්සට බාර වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අපි එක්ක ස්වාමීන්ගේ ආඥාව කියා සිටිමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් වහන්සේ වහන්සේගේ නාමයට ගෞරව වේවා. වහන්සේගේ රාජ්‍යය වේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේ ඉෂ්ට කරනු ලැබේවා. අපගේ දවස් කතා භෝජනය අද අපට දුන්න මැනව. අපේ වැරදි කරන අයට අපි කමාවෙන් නාමයෙන් අපේ වැරදි වලට කමාව මැනව. අප පරීක්ෂාවකට නොපිරුණා අපේ නම් බලවාගත් මැනව. මක්නිසාද රාජ්‍යයත් බලයත් මහිමයත් සදාකාලික වහන්සේගේ මෙය. ආමේන්. අපගේ පිය උදෙවියන් වහන්සේගේ ප්‍රේමය පුත්‍ර ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් සුවයත් සමාදානයත් අදත් මතුත් සදාකාලිකව අපි සියලු දෙනා සමගම වේවා.